guys අදම මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ මොකද්ද මෙන්න මේකේ ඇතුලේ තියෙන fuse එකේ rice cooker එකේ ඇතුලේ තියෙන thermal fuse එකේ මොනවද තියෙන වැදගත්කම කියලා. ඉතින් මේක ගොඩක් දෙනෙක් ඇහුවා මේ fuse එක අනිවාර්යයෙන්ම මෙන්න මේ rice cooker එක වැඩ කරන්න අත්‍යවශ්‍යම එකක්ද කියලා. ඉතින් එන්න ඒ ප්‍රශ්නෙට තමයි මම අද මෙන්න මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් වැඩි කතාවක් නැතුව මම ඔයාලට සරලව පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද මෙන්න මේ fuse එකෙන් කරන්නේ, මෙන්න මේ fuse එකේ වැදගත්කම මොකද්ද සහ ඔයා මේකට ඒ thermal fuse එකක් දාන්න නැතුව මෙන්න මේ rice cooker එකට thermal fuse එක දාන්න නැතුව ඔයා මේක මේ නිකන් කම්බියක් ඒ වගේ නිකන් සන්නාය කම්බියක් දාලා මේක හැදුවොත් මොකද වෙන්නේ කියලා මම මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්නම්. ඉතින් මම දැන් මෙන්න මේ rice cooker එක ඔයාලට පේනවා ඇති මෙන්න මේ මෙතන තියෙන ඇන තුන ඉවත් කරගෙන මෙන්න මේ භාජනය ඉවත් කරගෙන මේක මම පැහැදිලි කරලා දෙන්නම් ඔයාට කොහොමද මේක කරන්න කියලා. ඉතින් දැන් මම මේක මෙන්න මේ විදිහට ගලවලා ස්ක්‍රූ තුන ගලවලා මෙන්න මේ භාජනයේ තියෙන පියන යටපතුලේ තියෙන පියන ඉවත් කරගන්නවා. අට සරලව මේක කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක මෙන්න මෙහෙම ගලවලා මේක සරලව මෙන්න මේ විදිහට ඔයාට ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක සරල දෙයක්. ඉතින් මම මෙතන සේරම ටික මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද කිව්වොත් මේක වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා ඔයාලට පේනවා මෙන්න මේ මෙතන කෑල්ලක් තියෙනවා මෙන්න මේ සුදු පාට සිලින්ඩර් එකක් වගේ තියෙනවා. ඉතින් මේක තමයි සරලවම මේකේ පවර් එක එන fuse එක. මේක තමයි thermal fuse එක කියන්නේ rice cooker වල. මේක විවිධ වර්ණ, ඒ කියන්නේ සුදු කළුවේ වගේ තව ආවරණය කරලා ඒ වගේ විවිධ ආකාර වලින් මේක තියෙන්න පුළුවන්. ඉතින් සරලවම මේකේ තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඉතින් ඉස්සෙල්ලාම කිව්වොත් මේකේ කරන කාර්ය මොකක්ද කියලා බැලුවොත් මෙන්න මේ fuse එකෙන් කරන්නේ සාමාන්‍යයෙන් මේකට එන විදුලිය high voltage එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 230ට වඩා වැඩි voltage එකක් හෝ වැඩි ධාරාවක් මේක හරහා ගියොත් මේක උණු වෙලා මේක ඇතුලෙන් උණු වෙලා මෙතනින් කරන්ට් එක යන එක ඩිස්කනෙක්ට් කරලා දානවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේක මෙතනින් විසන්ධි කරලා දානවා. ඊට අමතරව මේක ගොඩක් රත් වුණොත් ඒ කියන්නේ මේකෙන් දැන් සාමාන්‍ය මේක ඔටෝ ඔෆ් වෙන්න ඕනනේ. මේක ඔටෝ ඔෆ් වෙන්නේ නැතුව මේක ගොඩක් රත් වුණොත් ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට ගොඩාක් රත් වෙලා එක දිගටම රත් වෙගෙන වගේ යනවා නම් මෙන්න මේ thermal fuse එකට දරා ගන්න පුළුවන් උපරිම උෂ්ණත්වයට වඩා ගියාම මෙන්න මේක පිච්චිලා මෙතනින් මේ හරහා යන කරන්ට් එක මෙතනින් ඩිස්කනෙක්ට් කරලා දානවා. සරලවම කිව්වොත් මෙතනින් කරන්ට් එක විසන්ධි කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මම එන්නේ fuse එක වට පෙන්වන්න ඕන නිසා ඒක වෙනම මම අරගත්තා. මෙන්න මේ වගේ fuse එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේකේ ලියලා තියෙන දේ මම සරලව කියන්නම්. 15A 185 සෙල්සියස්. ඒ කියන්නේ ඔයාලට මේක පේන්නේ තුවැති ඔයාලට මෙන්න මෙතන පේනවා මෙතන තියෙනවා 15A කියලා සහ ඊට එහා පැත්තේ ඉතා කුඩාවට තමයි මේක තියෙන්නේ. ඒකයි මම කියෙව්වේ 185 සෙල්සියස් කියලා. ඉතින් මේකෙන් කියන්නේ මෙතනින් ඇම්පියර් 15ට වඩා වැඩි ධාරාවක් මේක හරහා ගියොත් මෙන්න මේ fuse එක හරහා ගියොත් මේක සම්පූර්ණයෙන් ඩිස්කනෙක්ට් වෙනවා. කියන්නේ උණු වෙලා මේක විසන්ධි වෙනවා. එතකොට මෙතනින් කරන්ට් එක මෙන්න මේකේ තියෙන rice cooker එකේ තියෙන මෙන්න මේ කොයිල් එකට ලැබීම වළක්වනවා. ඊට අමතරව මෙන්න මේකේ තියෙන 185 සෙල්සියස් කියන එක. ඒ කියන්නේ මේකේ මෙන්න මේක කොයිල් එක රත් වෙනවනේ. මෙන්න මේ කොයිල් එක සෙල්සියස් අංශක 185ට වඩා වැඩි රත් වුණොත් මෙන්න මේ fuse එක උණු වෙලා ගිහිල්ලා මෙතනින් එන කරන්ට් එක මේකෙන් ඩිස්කනෙක්ට් කරලා මේකේ rice cooker එකේ කොයිල් එකට එන විදුලිය විසන්ධි කිරීමකට ලක් වෙනවා. හරි guys, දැන් මම ඔයාලට කියන්නම් මෙන්න මේ කොයිල් කොයිල් එක නෙමෙයි මෙන්න මේ fuse එක මෙතනින් ඉවත් කරලා මේක දැන් ඔයා හිතන්නකෝ මේක උණු වෙලා මොනවා හරි වෙලා මේක ඩිස්කනෙක්ට් වුණා. එතකොට ඔයා මේක ඉවත් කරලා මෙතනට සාමාන්‍ය කම්බියක් දාලා මේක ක්‍රියාත්මක කරනවා. මේක වැඩ කරන්න සලසනවා. ඔව් මේක එතකොට වැඩ කරනවා. නමුත්
මෙතනදී සිද්ධ වෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරහා ඇම්පියර් 15ට වඩා වැඩි ධාරාවක් ආවොත් හරි එහෙමත් නැත්නම් මෙන්න මේ කොයිල් එක මේක ඇතුලේ තියෙන කොයිල් එක සීමාව ඉක්මවා රත් වුණොත් හරි මෙන්න මේ වයර් එකේ ඒ කියන්නේ මෙන්න මේ ෆියුස් එක මෙතන නැති හින්දා මෙතනින් විසන්ධි වීමකට විදුලිය විසන්ධි වීමකට ලක් වෙන්නේ නැහැ. මෙතනින් විදුලිය විසන්ධි වීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට සිද්ධ වෙන්නේ මේකට ප්‍රමාණ ඉක්මවා ඒ හීට් එක වැඩි වෙලා එහෙම නැත්නම් ප්‍රමාණ ඉක්මවා කරන්ට් එක ඇවිල්ලා එක්කෝ මෙන්න මේ රයිස් කුකර් එකේ කොයිල් එක සම්පූර්ණයෙන්ම උණු වෙලා ඇකිලිලා වගේ යන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව දුරටත් මේ දේ සිද්ධ වුණොත් මෙන්න මේ රයිස් කුකර් එකේ කොයිල් එක ගිනි අරගෙන පිපිරීමක් වුණා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මෙන්න මේක රිප්ලේස් කරද්දී මේක පිච්චිලා තිබුණොත් මේක අලුතෙන්ම වෙළඳ පොලෙන් අරගෙන ඔයා මේක අනිවාර්යයෙන්ම මෙන්න මේ රයිස් කුකර් එකේ මෙන්න මේ ස්ථානයට දාලා ඒක ඒ විදියට හදන්න ඒක වියදම යනවා කියලා ඒ දේ කවදාවත් කරන්න එපා. මම අර ඉස්සෙල්ලා කියපු දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඉතින් අන්න ඕකයි මම මෙන්න මේ වීඩියෝ එකෙන් අද ඔයාලට කියන්න ඕනේ. ඉතින් වීඩියෝ එකෙන් හොඳ දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතින් ආයේ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයා stay safe goodbye.